බුදුරජාණන් වහන්සේ තවදිසා දීවි ලෝකයට වැඩම කරපු වෙලාවේ පින්නතුණි කොසල් මහ රජුරෝ සඳුන් ලීයෙන් බුදු පිළිමයක් හදාගෙන ඒ සඳුන් ලීයෙන් හදපු බුදු පිළිමයට පින්නතුණි වන්දනා කළේ. මේකේ එතුමා ඒතරම් පින්නතුණි බුදුහාමුදුරුවන්ට හරි ආදරෙයි. පින්නතුට මතකයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවසන් වුණාට පස්සේ ඒ භාග්‍යවතුන් වහන්සේ නැතත් භාගතුන් වහන්සේ වෙනුවෙන් අපේ ආනන්ද හාමුදුරුවෝ ජීවමාන සංඥාවෙන් පින්නතුණි බුදුරජාණන් වහන්සේට සැලකුවා. බුදුහාමුදුරුවෝ නෑ ආදාහනය කරලා ආනන්ද හාමුදුරුවෝ භාගතුන් වහන්සේගේ ගන්ධ කුටියට වැඩම කරලා දොර ඇරියා. පුදුම සුවඳක් තිබුණේ කාගේද? බුදුරජාණන් වහන්සේගේ. ඒ බුදු සුවඳට බුද්ධෝපස්ථානය කළා පුරා 3 මාසයක්. භාගතුන් වහන්සේ නැතත් උණුපෙන් හැදුවා. භාගතුන් වහන්සේ නැතත් ඒ සියලු වතාවත් ආදී උන්වහන්සේ පින්නතුනි සිද්ධ කළා. සමහර සාමින් වහන්සේලා කිව්වා ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ කියපු ටික නෙවෙයි කිව්ව කරන්නේ. උන්වහන්සේ කියන ඇවැත්නි භාගතුන් වහන්සේ කියපු ටිකත් මම දන්නවා නොකියපු ටිකත් මම දන්නවා. ඒ හිතේ තියෙන දුක තියෙන්නේ මටයි. ඇයි? අවුරුදු 25ක් බුදුහාඳුරන්ගේ ළඟින්ම හිටියේ මම. ඒ සිතේ තියෙන දුක යන්නයි මම මේ බුද්ධෝපස්ථානය සිද්ධ කරන්නේ. ඒ නිසා මතක තියාගන්න ජීවමාන සංඥාවෙන් තථාගතයන් වහන්සේට පින්නතුනි බුද්ධෝපස්ථානය කරන්න පුළුවන්. හැබැයි ඒ උපස්ථානයේ පින්නතුනි ප්‍රතිපත්තියක පිහිටා සිද්ධ කළ යුතුයි. හේතුව තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න කුතනානානුවට වැඩම කරපු වෙලාවේ දෙවියන් දිවි ලෝකෙන් මල් අරගෙන ආවේ බුදුන් පුදන්ට. මිනිස්සුත් මල් අරගෙන ගියා කුතනානානුවරට. භාගතුන් වහන්සේගේ අවසාන මොහොතයි අපිට මේ දකින්න ලැබෙන්නේ කියලා. මේ සියලු පුද පූජාවන් දිහා බලාගෙන හිටිය බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්ද මේ සමහර මිනිස්සු කරන මල් පූජාවන් බාර ගන්න මගේ කිසිම සූදානමක් නැහැ කිව්වා. ඇයි ස්වාමීනි? ආනන්ද මේ මල් පූජා කරන සමහර මිනිස්සු ළඟ පන්සිල්වත් නැහැ කිව්වා. පන්සිල්වත් නැතුව ආනන්ද මට යමෙක් මලක් පහනක් පූජා කරනවද එහි යානිසංස නැති බවට අනුශාසනා කරන්නට කිව්වා. එන ප්‍රතිපත්තිය තමයි මොකද්ද? පංචශීලය ඊටත් එහා ගියපු අටසිල් දසසිල් ආදී පින්නතුනි සීලයන් ඒ තමයි ප්‍රතිපත්තිය. ඒ ප්‍රතිපත්තිය තුළ පිහිටා සිටයි පින්නතුනි ආමිෂය සිද්ධ කරන්නට ඕනේ. එතකොට තමයි පින්නතුනි ආනිසංස පක්ෂය ලැබෙන්නේ.